මෙවර අපි ඔබව රැගෙන යන්නේ වර්ෂ 14කට පෙර අපදුටු යාපනයේ දර්ශන කිහිපයක් වෙතය. වසර 14කට පෙර බැවින් බොහෝ රූප එතරම් පැහැදිලිව දක්නට නොලැබීම ගැන මා කනගාටු වෙමි. LTT හමුවේ 2009 දරුණු යුද්ධයකින් පසු අපදුටු යාපනයේ දර්ශනයි ඔබ මේ දකින්නේ. මේ දිස්වන්නේ LTT සමාජිකයන් විසින් විනාශ කර දමන ලද ගොඩනැගිලිය. මේ ඔවුන් විසින් විනාශ කර දමන ලද වාහනවල සුන්බුන්නේ. දැන් අපි ඇතුළු වන්නේ මුල්ලතිව් කැලයටයි. මේ ඔවුන් විසින් සාදා තිබූ බංකරයකි. ත්‍රස්තවාදීන් විසින් අල්ලාගෙන විනාශ කරන ලද ෆාරා ෂිප් එකයි ඔබ මේ දකින්නේ. මේ දිස්වන්නේ LTT නායකයාගේ නිවසයි. මේ එම නිවසෙහි පහළ තට්ටුවයි. එය බංකරයක ස්වරූපයක් ගෙන තිබිණි. ඒ අතර ආලෝකයේ නොමැති බැවින් අඳුරු ස්වභාවයකින් යුක්ත විය. LTT නායකයා තමන්ගේ හා තම සමාජිකයන්ගේ පරිහරණය සඳහා පාවිච්චි කරන ලද පිහිනුම් තටාකයයි මේ. තම සමාජිකයන් මුහුදු කිමුදුම් කරුවන් ලෙස පුහුණු කිරීමට යොදාගත් බව සඳහන් දැන්වීම් පුවරුවයි මේ දකින්නේ. මේ ත්‍රස්තවාදීන් විසින් පවත්වාගෙන ගිය සබ්මැරීන් යාඩ් එකයි. එම සාදන ලද සබ්මැරීන් මුහුදට එක් කරනු ලබන්නේ මේ ස්ථානයෙන් බව දැනගන්නට ලැබිණි. මේ ඔවුන් විසින් පවත්වාගෙන ගිය සුයිසයිඩ් බෝට්ටුවල දසුනකි. LTT නායකයා විසින් තම මියගිය LTT සමාජිකයන් උදෙසා ගෞරව දැක්වීම සඳහා සකසා තිබූ ස්ථානයයි මේ. මේ නන්දි කඩාල් කලපුවයි. යුද හමුදාව විසින් ත්‍රස්තවාදීන්ව යටත් කරගත් ප්‍රදේශයයි මේ. ත්‍රස්තවාදීන් විසින් ග්‍රහණය කරගත් ප්‍රදේශ නැවත යුද හමුදාව විසින් අත්පත් කර ගැනීමෙන් පසු යුද හමුදාව විසින් ඉදිකරන ලද ස්මාරකයයි මේ. හින්දු වැසියන් ඉතා බැතියෙන් වන්දනා කරන නල්ලූර් කෝවිලයි මේ. ඊළඟ දිනේදී නාගදීපය බලා යාමට බෝට්ටුව ගැනීමට පැමිණි ස්ථානයයි ඔබ මේ දකින්නේ. මහ මුහුද තරණය කරමින් බෝට්ටු වලින් නාගදීපය කරා ගමන් ගත්තේ අප මේ ලෙසිනි. බෝට්ටු ගමනින් පසු නාගදීපය කරා ගමන් කළේ මේ මාර්ගයෙනි. මේ නාගදීප පන්සලයි. ඉතා බැතියෙන් අපි වන්දනා කළෙමු. ඊළඟට දඹකොළ පටුන පසු කරමින් කීරමලේ උණුදිය ජලාශය බලන්නට ගියමු. බොහෝ සවස් වූ බැවින් එහි දසුන් පැහැදිලිව ලබා ගැනීමට නොහැකි වේ. මෙම ස්ථානයේ හින්දු ජනතාව ඉතා බැතියෙන් සලකන ස්ථානයක් වන අතර ස්වභාවයෙන්ම හටගත් උණුදිය ජලාශයක් බව සඳහන් කිරීමට කැමැත්තෙමි. ඊළඟට අපි පැමිණියේ කැෂූ අරීනාස් බීච් එක වෙතය. කැෂූ අරීනාස් සුන්දර වෙරළ තීරය කරේ නගරයේ ප්‍රදේශයට අයත් වේ. මේ කැෂූ අරීනාස් සුන්දර වෙරළ තීරයයි. ඉතින් වසර කිහිපයකට පෙර වුවද යාපනය පිළිබඳව විස්තර මෙසේ මා ඔබ වෙත ගෙනා අතර ලොව රටවල් කිහිපයකම තොරතුරු රැගෙන මාගේ Travel Time World Rush YouTube channel එක subscribe කරනු ඇතැයි විශ්වාස කරමින් සමුගනිමි. ඔබට සුබ දවසක්.